මේක ඇත්තටම බැලුවොත් එහෙම මේ තියෙන්නේ හැම කම්පැනිටම වතුරට ගලක් දැම්මම වල්ලු හැදෙනවා වගේ බලයක් උපදින තැනින් තමයි මේ කතාව තියෙන්නේ. ඉතින් ඒ කම්පන බලය එකට එකතු වෙලා ආලෝකය තියෙනවා වගේ දැනෙන්නේ. එක දිගට දැන් අපි ගත්තොත් එහෙම දැන් ගිනි බෝලයක් කරකවනකොට වලල්ලක් නැවෙනවනේ. ඒතර වලල්ල කියලා අපි දැන් පේනවනේ වලල්ල. වලල්ල කියනකොට එතන නැහැනේ. බෝලයක් කරකින එක නෙවෙන්නේ. මෙන්න මේ වගේ. මේ මායාව තමයි මිරිගුව කියලා කියන්නේ. සංඥාව කියන්නේ. දැන් ගිනි වලල්ල කියන්නේ වලල්ලක සංඥාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඇත්තටම වලල්ලක් නැහැනේ. නමුත් වලල්ලක සංඥාවක් අපිට පේන්නේ. දැන් අපි අර කිව්වේ සුදු කොලයක තිත් තුනක් තිබ්බහම තැන් තුනකින් අපිට පේනවා ත්‍රිකෝණයක් වගේ. හැබැයි තිත් තුනක් තමයි තියෙන්නේ. හැබැයි ඒක තිත් තුන දිහා බලන් ඉන්නකොට අපිට ඒ තිතයි මේ තිතයි ඒ තිතයි ඇහැ යන